පළාත් සභා ඡන්දෙදී මේ දූෂිත නඩය වෙන වෙනම ඡන්ද ඉල්ලලා මේ මැතිවරණ ක්‍රමයේ තියෙන හිල් වලින් රිංගන්න පුළුවන් වෙන විදියට මුන් මේ ප්ලෑන් එක ගැහුවේ. අද කොළඹ මහනගර සභාවේදී මිනිස්සු සජීව බැලුවේ අන්න ඒ දූෂිත වලල්ල ක්‍රියාත්මක වෙච්ච ආකාරය. අද අපේ රටේ මිනිස්සුන්ට අමතක නොවන දිනයක්. මොකද කොළඹ මහනගර සභාවේ බලය වසර 76කට පසු රතු පාටට හැරුණා. ඉතින් මේ කොළඹ නගර සභාව කියන්නේ මේ ලංකාවේ තියෙන දූෂිතම නගර සභාව. මේකේ බලය ගන්න අපේ රටේ පාලනය කරපු සියලුම වංචනිකයෝ හොරු එකට එකතු වෙලා හොරකමට විරුද්ධ අදූෂිත මාලිමාව පරද්දන්න හදන දවසේ මේ සටනේ නගරාධිපති කවුරු වුණත් දිනන්නේ ආණ්ඩුව. සරල දේශපාලන දන්නේ නැති ගොන් විපක්ෂ නායකයෙක් අපේ රටේ ඉන්නේ කියන එක පැත්තකින් ඔප්පු වුණා. අනිත් පැත්තෙන් මුන් මේ වෙන වෙනම හිටියට තනි කණ්ඩායමක් කියලා මිනිස්සුන්ට තේරුම් යන දවස අද දවස වුණා. ඉතින් අද දවසේ රහස් ඡන්දයකින් තීරණය කරන්න තිබුණු මෙම නගරාධිපති තේරීම මුළු රටක් බලන් ඉදිද්දි මේ සුන්බුන් විපක්ෂයේ උන් මුඩුක්කු ගෑනු වගේ කෑ ගහන හැටි දැක්කම මේ රටේ මිනිස්සුන්ට සතුටු හිතෙන්න ඕන. මොකද මේ වගේ ගොන්නු තමයි ටෙලිෆෝන් අලි පඩක්කම් පොහොට්ටු මේ හැම නටට්ටර් කරේ තියලා ගහලා නගර සභාවට යවලා තියෙන්නේ. ඉතින් අපිට අන්තිමට කියන්න තියෙන්නේ හෙට ඉඳලා රනිල් පාර්ලිමේන්තුවට ඇවිල්ලා සදිත්ගේ විපක්ෂ නායකම ගල්වලා දාන සටන හෙට ඉඳන් රනිල් පටන් ගන්නවා. මොකද දැන් පැහැදිලි බෙදීමක් සජ්ජබය ඇතුලේ තියෙනවා කියලා මුළු රටම දකිනවා. අපේ රටේ පත් වුණු මෝඩම විපක්ෂ නායකයා, ඒ වගේම පක්ෂ නායකයා සජිත් කියලා ඕනවට දැන් ඔප්පු වෙලා ඉවරයි. මෝඩයෙක් වගේ කොළඹ නගර සභාව දිනන්න ගිහින් තමන්ගේ පක්ෂේ 2.50 ලෙවල් එකට දාගත්ත විතරක් නෙවෙයි ඡන්ද පළුවකුත් නැති කරගත්තා. දැන් සජිත් කියන්නේ නිකන් සුම්බුන් විපක්ෂයේ නටබුන් කෑල්ලක් විතරයි. පළාත් සභා ඡන්දෙදී සජිත් අන්ත පරදිනවා. ඊට පස්සේ මේ පක්ෂ දෙකට තුනට කැඩලා CC කඩ බිසි වෙනවා. අවුරුදු 75ක් පුරාවටම UNP සජබ දූෂිත නඩය විසින් බලය හොබවමින් ඇති පදමට හොරා කාලා පරම්පරා පිටින් ගොඩ ගිය කොළඹ නගර සභාවේ දූෂිත චෞර පාලනය අදින් අවසන්. ඒ ඓතිහාසික දිනය අද කොළඹ මහනගර සභාවේ පදිංචි අති බහුතර ජනතාවට අන්ත දුක්ඛිත ජීවිත උරුම වෙද්දී ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බලය ගත්තු රෝසි සේනායකලා, මුජිබර් රහුමන්ලා, රීසා සාරුක්ලා ඇතුළු UNP සජබ නඩයම කළේ කොළඹ නගර සභාවේ පාකින් ටිකට් කඩන තැන ඉඳන්, කඩකාමර බදු දෙන තැන ඉඳන්, තමුන්ගේ පාක්ෂිකයන්ට නගර සභාවේ ජොබ් දෙන තැන දක්වා අතට අහුණ හැම එකෙන්ම හොරා කෑම විතරයි. සජබ දූෂිත නඩයට බලය තිබුණු සමස්ත කාලය පුරාම ඔවුන් කළේ නගර සභාවේ මහජන බදු මුදල් වලින් රට සවාරි යමින් සුබභෝගී නිල නිවාස ඉදි කර ගනිමින් සුපිරි වාහන මිලට ගනිමින් උපරිමයෙන් තමන්ගේ සුඛ විහර සලසා ගැනීම පමණයි. කොළඹ මහා සභාවේ මේ දක්වා පැවති ඒ දූෂිත මජර පාලනය නියත ලෙසම අදින් අවසන් වෙනවා. මුළු රටටම වගේම කොළඹ මහනගර සභාවට සැබෑ ජනතාවාදී පාලනයක් හෙට සිට නව පුරපති ප්‍රමුඛ මාලිමාවේ පාලනයක් යටතේ ආරම්භ වන වනිසකයි. සදාකාලික ලෙසම තමන්ගේ දේශපාලන මධ්‍යස්ථාන ලෙස ලබාගත් සජ්ජබ UNP හවුල කොළඹ මහනගර සීමාවේ සියලුම මැතිවරණ කොට්ටාස මේ දක්වා ජයග්‍රහණය කරා. නමුත් JR ජයවර්ධන, R ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා මේ කියන නායකයෝ හැමෝගෙම දේශපාලන ප්‍රදේශයේ උනේත් මේ මැද කොළඹ, බටහිර කොළඹ, උතුරු කොළඹ වගේ ආසන UNP සජබ හවුලේ ප්‍රබලතම දේශපාලන මර්මස්ථානයේ වුණු ඔවුන් කවදාවත් පරාජයටපත් වෙන්නේ නැහැ කියලා කොළඹ මහනගර සභාව මේ ආකාරයෙන් මාලිමාවතින් පරාජයටපත් වීම යනු UNP සජබ ඒකාබද්ධ දූෂිත හවුල මෙතෙක් ඉතිහාසයේ ලබාගත් දැවැන්ත දේශපාලන පරාජය බව කිසිම සැකයක් නැහැ.